ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. ඔබ මේ දකින්නේ අපි කවුරුත් දන්න වට්ටක්ක ගෙඩියක්. වට්ටක්කා, ඩුබායි වට්ටක්කා, ගෝමර වට්ටක්කා, දික් වට්ටක්කා, මුගටි වට්ටක්කා යනුවෙන් වර්ග කිහිපයක් තිබෙනවා. රටගස් ලැබු යනුවෙන්ද වට්ටක්කා හඳුන්වා තිබෙනවා. පැසුණු ගෙඩි මාස 4-5ක් කල් තබා ගත හැකිය. වට්ටක්කා ලපටි පත්‍ර කඳ කොටස මල් බීජ ආහාරයට යොදා ගන්නවා. වට්ටක්කා දළු කොළ ගම්මිනිස් පොල් සුදුලුණු වෙනත් අවශ්‍ය දෑ මිශ්‍ර කර රසවත් නියබලාවක් යයි නමින් හඳුන්වන මැල්ලුමක් සාදා ගත හැකිය. ලපටි කඳ කොටසෙහි කැල්සියම් යකඩ විටමින් E බහුලව අඩංගුය. කැල්සියම් ඌනතාවෙන් පෙළෙන්නන්ට වට්ටක්කා වැලෙහි කඳ කොටස ඉතා ගුණදායක බව ඇතැම් දෑවල දක්වා තිබෙනවා. වට්ටක්කා බීජ වටපණු රෝගය සඳහා ඖෂධයක් අයුරින් ප්‍රයෝජනයට ගන්නවා. වට්ටක්කා ගෙඩියේ පොත්තෙහි කැල්සියම් බහුලව තිබෙන බව දක්වා තිබෙනවා. හෘදය සඳහා හිතකර බව දැක්වෙනවා. දුරාතීතයේදී මළගෙදරක වට්ටක්කා ව්‍යංජනයක් සමග ආහාර ලබා දීමේ රහස කුමක්ද? මළගෙදරක නිදි වර්ජිතව සිටින බව මෙන්ම වේලාවට ආහාර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිරුරෙහි වෙහෙස නැති කිරීමට මෙන්ම ආහාර වේල් 3න් එක වේලක් රසගුණ පිරි වට්ටක්කා ව්‍යංජනයක් සමග ආහාරයට ගැනීමෙන් අනෙක් වේල් 2 निराहारව සිටියත් සිරුරට කිසිදු හානියක් නොවන නිසා බව පැරණි පොතපතෙහි සඳහන් වෙනවා. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය NK අබේවර්ධන. වීඩියෝ හොඳ යයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.